ආයිබෝවන් අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා සංහිඳ නාලිකාව වෙතට. ඔබ දන්නවා අපේ නාලිකාවෙන් බොහෝ නැගත් චාරිත්‍රයන් පිළිබඳව ඒ සකසා ගන්නා ආකාරය සහ ඒ සම්බන්ධ කරුණු පිළිබඳව බොහෝ කරුණු ඉදිරිපත් කරලා තියෙන වග. ඉතින් අද අපි උත්සාහ කරනවා විවාහය සම්බන්ධව කියවෙන නැගත් චාරිත්‍රයන් පිළිබඳව වෙන වෙනම වීඩියෝ වලින් ඔබට ගේන්න. ඒ නිසා මුලින්ම මතක් කරන්න කැමති අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. එතකොට මේ සම්බන්ධ වීඩියෝ ඔබ ගාවටම ගෙන්න ගන්න පුළුවන්. අද අපි පළමුවෙන්ම කතා කරන්න උත්සාහ කරන්නේ මනාලිය නිවසෙන් පිටත් වීමේ නැකත ගැන. ඉතින් මේ නැකත සම්බන්ධව තියෙන සියලු කරුණු අද අපි දැනගමු ජ්‍යොතිර්වේදී, ශාස්ත්‍රවේදී, නීතිඥ අමිත රත්නායක මහතාගෙන්. ආයිබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විවාහ නැකත් කටයුතු සකස් කරගද්දී මනාලිය නිවසින් පිටත් වෙලා යන නැකත අපි හදාගද්දී දැන කියා ගන්න ඕන කාරණා ගැනයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් විවාහ උත්සවයක නැකත් චාරිත්‍ර වර්තමානයේ නම් 10ක් විතර තියෙනවා. මංගල බුලත් දීමේ නැකත, තෙල් තාච්චි ලිප තැබීමේ නැකත, මනාලිය නිවසින් පිටත් වෙලා උදේට යන නැකත, මනාලියගේ නලල්පටේ තියෙන නැකත, මනාල මහත්මයා නිවසින් පැමිණීමේ නැකත, මේ දෙදෙනාම පෝරුවට නැගීමේ නැකත, මංගල පෝරු චාරිත්‍ර ඉවර කරලා පෝරුවෙන් බැසීමේ නැකත, හවසට මේ විවාහ උත්සව ශාලාවෙන් පිටත් වෙලා යන නැකත සහ දෙවෙනි දවස සඳහා පැමිණීමේ නැකත. එහෙම නැත්නම් මනාල මහත්මයාගේ ගෙදරට ගෙවිදීමේ නැකත. මෙන්න මේ විදිහට තමයි විවාහ උත්සවයක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව විවාහ නැකත් 10ක් සකස් කෙරෙන්නේ. මේ විවාහ නැකත් 10න් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනාලිය නිවසින් පිටත් වෙලා යන නැකත හදාගද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කියන දේවල්, දැන කියා ගන්න ඕන දේවල්, මේ නැකත හදද්දී ප්‍රායෝගිකව ඇතිවන ගැටලු සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට මේ නැකත් හදාගද්දී අපි දිනේ ස්ථිර කරගත්තට පස්සේ අපිට කතා බහ කරන්න සිද්ධ වෙනවා මේ නැකත් හදද්දී ඒ අයගේ වැඩසටහන කොහොමද මේ විවාහ උත්සවය සම්බන්ධයෙන් කියන කාරණේ ගැන. එතකොට අපි මුණ ගැහිලා හරි එහෙම නැත්නම් WhatsApp මාර්ගයෙන් හරි මේ කියන කාරණා කතා බහ කරන්න ඕනේ. කොයි විදිහේ වැඩසටහනක්ද ඔයාලා බලාපොරොත්තු වෙන්නේ මේ දවසේ මේ උත්සවය සිදු කරන්න කියලා. එතකොට අපි ඒ දෙන්නට ගැළපෙන වඩාත්ම සුබම නැකත් ලබා ගන්නවා වගේම එයාලගේ වැඩසටහනත් එක්ක ප්‍රායෝගිකව මේ නැකත් කටයුතු ගැළපෙන්න ඕන කරනවා එදා දවස වඩාත් සාර්ථකව ගත කරන්න. එතකොට අපිට කතා බහ කරන්න පුළුවන් ඔයාලා බලාපොරොත්තු වෙන වැඩසටහන කොහොමද කියලා. මෙතනදී මනාලියෝ ගෙදරින් පිටත් වෙලා යන ක්‍රම 3ක් තියෙනවා ප්‍රායෝගිකව. අපිට මනාලියගේ පෝරුවේ චාරිත්‍ර මනමාලියගේ ගෙදරම නම් සිද්ධ කරන්නේ. මේ සඳහා අපි නැකතක් හදන්නේ නැහැ. එයා ගෙදරමයි ඉන්නේ. හැබැයි උත්සව ශාලාවක නම් මේ කාරණා සිද්ධ වෙන්නේ, චාරිත්‍ර කටයුතු සිද්ධ වෙන්නේ මනාලියටත් එදා උදේට ගෙදරින් පිටත් වෙලා මේ උත්සව ශාලාවට යන්න සිද්ධ වෙනවා. මෙන්න මේ යන නැකත හදද්දී ප්‍රායෝගික ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි මනාලිය ගොඩාක් පාන්දරම ගෙදරින් පිටත් වීම සිද්ධ කරනවා. එතකොට ඒ පිටත් වෙලා ගිහිල්ලා මුලින්ම යන්නේ සැලුන් එකට. සැලුන් එකේදී ඒ ඇඳවීම් කටයුතු සිද්ධ කරලා සේරම වැඩ ඉවර කරගෙන අවසාන වශයෙන් මනාලියගේ නලල්පටය එතනදී තැබීම සිද්ධ කරලා මනමාලි උදේම පිටත් වෙලා යනවා. එයාලගේ ඡායාරූප ගැනීම කටයුතු ආදී වැඩ නිම කරගෙන හැමම උත්සව ශාලාවට පිටත් වෙලා යනවා. මේක තමයි පළවෙනිම ක්‍රමය. මනාලිය උදේ පාන්දර පිටත් වෙනවා, සැලුන් එකට යනවා, ඇඳවීම් කටයුතු කරනවා. එතනදිම නැකතට නලල්පටය තියෙනවා දෙවෙනි නැකත විදිහට. එතනින් ෆොටෝ ගන්න වැඩවලට හොටෙල් එකට පිටත් වෙලා යනවා. දෙවෙනි ක්‍රමය තමයි සමහර මනාලියෝ උදේම පිටත් වෙලා ගිහිල්ලා සැලුන් එකට ගිහිල්ලා ඇඳවීම් කටයුතු කරලා නැකත් වෙලාවට නලල්පටය තියලා නැවත ගෙදර එනවා. එහෙම ගෙදර ඇවිල්ලා ගෙදර උදේ තේ මේසයකට සම්බන්ධ වෙලා ගෙදර අයට වැඳලා කරලා කතා කරලා උදේට පිටත් වෙලා යනවා. ඒ ෆොටෝ ගන්න වැඩවලට හොටෙල් එක සඳහා පිටත් වෙලා යනවා. ඒතර මේක තමයි දෙවෙනි ක්‍රමය.
එතනදී සිද්ධ වෙන්නේ ගෙදරට ඇවිල්ලා තමයි යන්නේ. අන්න ඒ වගේ වෙලාවකදී අපි නැකත හදාගන්න ඕනේ මනාලියගේ පිටත් වීම. අර උදේම සැලුන් එකට යන එක නෙමෙයි. ගෙදරට ඇවිල්ලා ගෙදරින් අවසානට පිටත් වෙන එකට තමයි අපි මනාලියගේ පිටත් වීමේ නැකත් වෙලාව හදාගන්නේ. එතකොට මේ දෙවෙනි ආකාරය නම් සිද්ධ වෙන්නේ එදා දවසේ පළවෙනිම නැකත තමයි මනාලියගේ නළල්පටය තැබීම. දෙවෙනි නැකත තමයි මනමාලිය නිවසින් පිටත් වෙලා යන නැකත. අනිත් ක්‍රමය තමයි සමහර අවස්ථාවල මනාලියගේ ඇඳවීම් කටයුතු සඳහා ඒ පිරිස ගෙදරටම පැමිණෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදීත් මුලින්ම කෙරෙන්නේ නළල්පටය තැබීමේ නැකත. ඊට පස්සේ තමයි මනාලිය නිවසින් පිටත් වෙලා ඒ ඡායාරූප ගැනීම කටයුතු වලට හොටෙල් එකට පිටත් වෙලා යාම සිද්ධ කරන්නේ. එතකොට අපි මුලින්ම සාකච්ඡා කරන්න ඕන කාරණේ තමයි මේ ක්‍රම තුනෙන් මොන ක්‍රමයකටද වඩාත් කැමති, මොන ක්‍රමයේ අනුව මේ නැකත් කටයුතු සකස් කරගන්න ද බලාපොරොත්තු වෙන්නේ කියලා මුලින්ම අපි කතා බහ කරන්න ඕනේ. පළවෙනිම ක්‍රමයේද ඒ කියන්නේ උදේම පිටත් වෙලා ගියා, ඇඳවීම් කටයුතු කළා, නළල්පටය තියාගත්තා, එතනින්ම පිටත් වෙලා ගියා. අපිට ඒ වගේ නම් සිද්ධ වෙන්නේ අපිට සිද්ධ වෙනවා මනාලියගේ පිටත් වීමේ නැකත් ගොඩාක් පාන්දරින් යොදා ගන්න. එහෙම නැත්නම් දෙවෙනි ආකාරය නම් සිද්ධ වෙන්නේ අන්දවන්න ගිහිල්ලා නළල්පටය තියාගෙන නැවත ගෙදරට එනවනම් ඒ ගෙදරට ඇවිල්ලා යන මොහොතට තමයි අපි මනාලියගේ පිටත් වීමේ නැකත හදන්නේ. උදේම සැලුන් එකට යන එකට නෙමෙයි. තුන්වෙනි ක්‍රමයේ විදිහට ගෙදරට ඇවිල්ලා නම් ඇඳවීම කරන්නේ. එතනදිත් මුලින්ම එන්නේ නළල්පටය තියෙන නැකත. එහෙම නැත්නම් තැල්ල පැලඳවීම. එතනින් පස්සේ තමයි මනාලිය නිවසින් පිටත් වෙලා යන නැකත හදාගන්නේ. එතකොට මෙන්න මේ ක්‍රම තුනෙන් මොන ක්‍රමයකටද බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ මේ නැකත් හදන කෙනා දැනගන්න ඕනේ. එතකොට අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඔයාලා බලාපොරොත්තු වෙන්නේ මොන ක්‍රමයේ භාවිතා කරන්නද කියලා. ඒ පළවෙනි කාරණේ මේ නැකත හදාගද්දි දැන කියා ගන්න ඕන. දෙවෙනි කාරණේ තමයි මීට අවුරුදු 9කට 10කට කලින් වගේ නම් සාමාන්‍යයෙන් මනාලියක් ගෙදරින් මේ විදිහට පිටත් වෙලා යන්නේ. අර උදේ පාන්දරම සලුන් එකට ගිහිල්ලා එතනින්ම පිටත් වෙලා යනවා නම් ඒ සඳහා සාමාන්‍යයෙන් අපිත් එක්ක සාකච්ඡා කරද්දී අපිට කියන කාරණේ තමයි සාමාන්‍යයෙන් පාන්දර 2ට පාන්දර 1ට විතර මේ පිටත් වීම සඳහා නැකත ලැබුණොත් වඩා හොඳයි කියලා අපිත් එක්ක කතා බහ කරනවා. හැබැයි කාලයත් එක්ක දැන් මේ තත්ත්ව ටිකක් වෙනස් වෙලා අලුත් කාරණා එකතු වෙලා මේ ටික සංකීර්ණ තත්ත්වයක් තියෙන උඩ දැන් වර්තමාන පහුගිය කාලය තුල මේ සඳහා ගොඩක් දුරට කතා බහ කිරීම උනේ අපිට මේ පිටත් වීමේ නැකත ගොඩක් දුරට රෑ මධ්‍යම රාත්‍රියේ 12ට විතර ලැබුණොත් හොඳයි කියන අදහස තමයි තිබුණේ. හැබැයි ප්‍රායෝගිකව දැන් මේ කාරණේ තව දුරටත් වෙනස් වෙලා තියෙනවා. මෑත කාලීනව ගොඩක් දුරට අපි විවාහ උත්සව වලට නැකත් හදාගත්තා. අපිත් එක්ක කතා කරන්නේ මනාල යුවල හරි වැඩිහිටිය හරි කතා කරන දේ තමයි අපිට මේ සඳහා පිටත් වීමේ නැකත පෙර දවසේ රෑ 11යි ගණන් වලට 10යි ගණන් වලට 9යි ගණන් වලට ගන්න පුළුවන්ද කියලා විමසන අවස්ථා ඕනතරම් තියෙනවා. එතකොට කෙනෙක්ට ඇති වෙන ගැටලුව තමයි මෙහෙම නැකත හදා ගන්න පුළුවන්. මොකද විවාහ චාරිත්‍ර කෙරෙන්නේ වෙනම දවසක. දැන් මේ ඉල්ලීම කරන්නේ පෙර දවසේ රාත්‍රියේ 9යි 10යි 11යි ගණන් වලින් ගෙදරින් පිටත් වෙලා යන්න නැකත හදලා දෙන්න පුළුවන්ද කියන දේ සම්බන්ධයි. එතකොට මෙහෙම නැකතක් ගන්න පුළුවන්ද? ඒක ගත්තොත් වරදක් නැද්ද? මොකද්ද ඒ සඳහා පදනම කියලා මෙතනදී අපිට කතා කරන්න පුළුවන්. ඇත්තටම එහෙම නැකතක් යොදා ගැනීමේ වරදක් නැහැ. ඒකට හේතුව තමයි සිංහල ක්‍රමයේ හැටියට අපි දවසක් කියලා කියන්නේ ඉර පෑයීමක සිට නැවත ඉර පෑයීමක් දක්වා කාලය තමයි අපි දවසක් විදිහට සලකන්නේ. උදේ 6ට ඉර පෑවුවා නම් ඒ දවස පුරා මේ දවස ගමන් කරමින් ගිහිල්ලා ඊළඟ දවසට උදේ 6ට ඉර පායෙද්දි තමයි ඒ දවස ඉවර වෙලා අලුත් දවස ආරම්භ වෙන්නේ. ඒතර සිංහල ක්‍රමයේ හැටියට දවසක් කියලා කියන්නේ ඉර පෑයීමක සිට නැවත ඉර පෑයීමක් දක්වා කාලය. අපි ඒ අනුව තමයි මේ නැකත් කටයුතු සියල්ල සකස් කරන්නේ. ජ්‍යොතිෂය අනුව. හැබැයි ඉංග්‍රීසි ක්‍රමයට
අපි දවසක් කියලා කියන්නේ මධ්‍යම රාත්‍රී 12 කියන සීමාවෙන් එහා පැත්තට ගියා නම් කාලය අපි යොදාගන්නේ ඊළඟ දවසට දාලා තමයි ඒ දවස අපි පැහැදිලි කරගන්නේ. එතකොට මේ සිංහල ක්‍රමයේ හැටියටත් ඉංග්‍රීසි ක්‍රමයේ හැටියටත් දවස අර්ථකථනය කරන නිර්වචනය කරන ආකාරය වෙනස්. එතකොට දැන් මේ ඉල්ලීම කරන්නේ මධ්‍යම රාත්‍රී 12ට කලින් නැකත දෙන්න කියලා. රෑ 9ට 10ට 11ට. එතකොට එහෙම හදාගද්දි සිංහල ක්‍රමයේ හැටියට නම් මේ මධ්‍යම රාත්‍රී 12න් පස්සේ නැකත දුන්නත් මධ්‍යම රාත්‍රී 12ට පෙර නැකත දුන්නත් එකම දවසකට තමයි මේ නැකත ලබා දීම සිද්ධ කරන්නේ. මොකද ඒ පෙර දවසේ උදේ ඉර පායලා ආය අලුත් දවසට ඉර පායන්නේ උදේ 6ට විතර. එතකොට උදේ 6 විතර වෙනකම්ම තියෙන කාලය පුරාම තියෙන්නේ එකම දවසක් සිංහල ක්‍රමයේ හැටියට. එතකොට අපි පාන්දර 1යි ගණනකට නැකත දුන්නත් 2යි ගණනකට දුන්නත් 12යි ගණනකට දුන්නත් එහෙම නැත්නම් ඉංග්‍රීසි ක්‍රමයේ හැටියට කලින් දවසේ රෑ 10ට 11ට නැකත දුන්නත් මේ සියලුම වේලාවන් වැටෙන්නේ සිංහල ක්‍රමයේ හැටියට නම් පෙර දවසටමයි. එතකොට මේ දෙකේ ලොකු විශේෂත්වයක් නැහැ. එයාලගේ ඉල්ලීම අනුව රෑ 10යි ගානට අපිට නැකත දෙන්න කියනවනම් අපිට චෙක් කරලා බලන්න පුළුවන්. ඇත්තට මේ කාලය හොඳද? රාහු කාල වගේ අපි අතහරින කොටස් වලට මේ කොටස වැටෙන්නේ නැද්ද? ඒ විදිහට න්‍යායාත්මකව ජ්‍යොතිර්විද්‍යාත්මක සිද්ධාන්ත එක්ක පටහැනියක් ගැටලුවක් නැත්නම් අපිට ඒ අයගේ ඉල්ලීම අනුව රෑ 9ට 10ට 11ට නැත්නම් පාන්දර 12ට එකට අපිට නැකත ලබා දෙන්න ගැටලුවක් නැහැ. එතකොට අර වෙනත් දවසකට යනවා නේද කියන කාරණයක් එතන බලපෑම වෙන්නේ නැහැ. සිංහල ක්‍රමයේ හැටියට මේ සියල්ලම එකම දවසකටම තමයි වැටෙන්නේ. එතකොට ඒ සඳහා යම් කෙනෙක්ට හිතට ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබ්බනම් රෑ 12න් එහා පැත්තට නැකත ගත්තොත් වෙනත් දවසකට යන හින්දා ඒකේ අසුබතාවයක් ඇති වෙනවා නේද කියලා. ඒකට උත්තරේ එහෙම ගැටලුවක් නැහැ. ඔයාලා බලාපොරොත්තු වෙන ආකාරය කියන්න. හැබැයි ඒක ජ්‍යොතිර්විද්‍යාත්මක සිද්ධාන්තات එක්ක ගැලපෙනවා නම් පමණයි අපිට ලබා දෙන්න පුළුවන්. අපි අතහරින අසුබයයි සම්මත කාරණාවලට වැටෙනවා නම් අපිට මේ නැකතේ ඉල්ලීම කරගන්න අමාරු වෙනවා. හැබැයි අපිට ඒ කාරණාත් එක්ක පටහැනිතාවයක් ඇති වෙන්නේ නැත්නම් ගැටලුවක් නැතුව ඒ නැකත හොඳ විදිහට දෙන්නට සුභාකාරයෙන් සකස් කරලා දෙන්න හැකියාව තියෙනවා නම් පැහැදිලිව මේ ඉල්ලීම ඉටු කරලා දෙන්න පුළුවන්. ටිකක් කල් වේලා තියන් කලින් දවසේ රැයින් හරි පිටත් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඒ තමයි මනාලියට ගොඩාක් වෙලා ගෙදරින් පිටත් වෙලා ගිහිල්ලා ඒ ඇන්දවීම් කටයුතු කරගෙන ඒ හැමදේම ආභරණත් දරාගෙන ලොකු කාලයක් ඉන්න වෙනවා පෝරුවේ චාරිත්‍ර කරන්න. අන්න ඒ අපහසුතාවය ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. ගොඩාක් පාන්දර ඉඳලා ඇන්දවීම් කටයුතු සිද්ධ කරද්දී නිදි මරාගෙන ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න වෙනවා. ඒ ප්‍රායෝගිකව අපහසුතාවය හැර ජ්‍යොතිර්විද්‍යාත්මකව කිසිම ගැටලුවක් නැහැ. පාන්දර 12 ගණන් වලින් පිටත් වෙලා ඇන්දවීම් කටයුතු කළත් පෙර දවසේ රෑ 9ට 10ට පිටත් වෙලා ඒ ඇන්දවීම් කටයුතු කළත් ජ්‍යොතිර්විද්‍යාත්මකව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපිට මේ මනාලිය පිටත් වීමේ වගේ නැකත් වලට එකම නැකතක් ලබා දීම විතරක් කළොත් අන්න එතනදී තව ප්‍රායෝගික ගැටලුවක් වෙනවා. යම් ආකාරයකින් ඒ නැකත් වෙලාවටම පිටත් වෙන්න බැරි වුණොත් එහෙම නැත්නම් ඒ ලබා දෙන නැකත් වෙලාව මේ කටයුතු ඉටු කරන්න කාලය ප්‍රමාණවත් නොවුනොත් ඒ වගේ අවස්ථාවක ලොකු අපහසුතාවයක් සිද්ධ වෙනවා මේ උත්සවයේ එහෙම් පිටින්ම තියාගෙන. එතකොට අපිට ජ්‍යොතිර්වේදීන් විදිහට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ කාලය ඇති වෙයිද මදි වෙයිද වගේ තීරණාත්මකව තැන්වලදී නැකත් කටයුතු දෙකක් සටහන් කරලා දෙන්න. නැකත් වේලාවන් දෙකක් ලියලා දෙන්න. විශේෂයෙන් මම ඒ වගේ අවස්ථා 4ක් තෝරගෙන තියෙනවා. එකක් තමයි උදේට මනාලිය නිවසින් පිටත් වෙලා යන අවස්ථාව. ඒ වගේම මනාල මහත්මයා නිවසින් පිටත් වෙලා පැමිණෙන අවස්ථාව. ඒ වගේම හවස මේ සේරම වැඩ කටයුතු වලින් පස්සේ මනාල යුවල හොටෙල් එකෙන් හරි මනාලියගේ ගෙදරින් හරි පිටත් වෙලා යන නැකත සහ මේ දෙන්න එන්න බලාපොරොත්තු වෙන දවසකදී දෙවෙනි දවස සඳහා පැමිණීමේ නැකත එහෙම නැත්නම් මනමාල මහත්මයාගේ ගෙදරට ගෙවෙදීමේ නැකත මෙන්න මේ කියන තැන් 4 ඔය වගේ කාලය ඇති වෙයිද මදි වෙයිද කියලා ප්‍රශ්න ඇති වෙන තැන් ඒ වගේ තැන් වලට ඒ තැන් 4ට විශේෂයෙන් නැකත් දෙක ගානෙම සටහන් කරලා දෙන්න පුළුවන් නම් නැකත් දෙක ගානෙම සටහන් කරලා දෙනවා වඩා පහසු නැකත ඔයාලා කැමති විදිහට තෝරගෙන ඒ චාරිත්‍ර ඉටු කරන්න.
එතකොට අපිට නැකත් දෙකක් ලියලා දුන්නාම මනාලියගේ ඇඳවීම් කටයුතු කරන අයත් එක්ක එයාලට සාකච්ඡා කරන්න පුළුවන් මේ විදිහට නැකත් දෙකක් දුන්නා මම මොන නැකතද තෝරගෙන පිටත් වෙලා එන්න ඕනේ. ඡායාරූප ගන්න අයත් එක්කත් කතා බහ කරන්න පුළුවන්. නැකත් දෙකක් සටහන් කරලා දීලා තියෙනවා. මොන නැකතට આવොත්ද ඔයාලට වඩා පහසු. එතකොට මේ කාරණා දැන කියාගෙන මේ චාරිත්‍රය ඉටු කරන්න පුළුවන්. ඒ වගේම ඒ අන්දවන අයට කොච්චර කාලයක් ඒ සඳහා යනවද? ඡායාරූප ගන්න අයට ඒ සඳහා කොච්චර කාලයක් යනවද කියන දේ අපිත් එක්ක කතා බහ කරන්න පුළුවන්. එතකොට ඒ දේවලුත් ප්‍රායෝගිකව බලලා මේ දෙන්නට වඩාත්ම ගැළපෙන නැකතු තෝරගෙන මේ චාරිත්‍රය ඉටු කරන්න පුළුවන්. ඉතින් අපි අද මෙතනදී කතා කළේ විවාහයක සාමාන්‍යයෙන් නැකත් 10ක් තියෙනවා. අපිට මේ එක් එක් නැකත ගැන කතා කරන්න පුළුවන් ඉදිරි කාලේ. අද අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනාලිය නිවසින් පිටත් වෙලා යන නැකත හදාගද්දී අපි දැන කියා ගන්න ඕන දේවල් කතා බහ කරන්න ඕන කාරණා මොනවද කියන දේ. ඉතින් මේ විදිහට ඔබේ විවාහ කටයුතු නැගත් චාරිත්‍රයන් පිළිබඳව අමිත රත්නායක මහතාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් එතුමාගේ නම්බර් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියාගන්නම්. එතකොට විවාහ නැකත් කටයුතු සම්බන්ධව එතුමාව ඔබට සම්බන්ධ කරගත හැකියි. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හිතවතුන් අතර share කරන්න සහ like එකක් අපට එකතු කරන්න. එහෙනම් අපි ඔබෙන් සමුගන්නම්. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.